කාන්තාවන් වැඩිපුරම කතා කරන්නට කැමති මාතෘකාවක් මේ දිනවල මංගල කාලවකවානුව නිසා වැඩිපුරම කතා බහට ලක්වන මාතෘකාව තමයි සාරි. රාම් බ්‍රදර්ස් අනුග්‍රහයෙන් අපි අදත් සූදානම් වෙලා ඉන්න ලස්සන රාම් සාරි විලාසිතා කීපයක්ම ඔබට පෙන්වන්නට. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ සාරි ගැන කතා කරන්නට ප්‍රවීණ රූපලාවන්‍ය වේදිනේ චත්‍රිකා ජයසිංහ ජයවර්ධන අයවත් සමාවෙන්න ඕන. ඒ වගේම තමයි රාම් බ්‍රදර්ස් වෙනුවෙන් නැවතින අදත් සංජීව සුපුරුදු පරිදි ආයුබෝවන් ඔබට. චතුරිකා අඳුනා දෙමින් පුංචි ගැටලුවක් ඇති වුණා. ඒ ගැටලුව මම නිවැරදි කරන්න කැමතියි. ඒ තමයි අපේ ප්‍රවීණ රූපලාවන්‍ය වේදිනේ අමාලි ජයවර්ධන මහත්මියගේ ආදරණීය දියණිය. ඒ ගැන මතක් කරමින් අද දවසේ කටයුතු ආරම්භ කරමු. රාම් බ්‍රදර්ස් සමග අද දවසේ ලස්සන මනමාලියක් ඇඳවාගෙන ඇවිත් තියෙනවා උඩරට සම්ප්‍රදානුකූලව. අද මම නිරෝෂාව හැඩ ගන්නවා තියෙන සම්ප්‍රදානුකූල උඩරට මනාලියක් විදිහට. ඉතින් ඇත්තටම සම්ප්‍රදාන උඩරට මනාලියක් හැඩ ගැනීමේදී වඩාත් ලස්සන රත්තරන් පායත් එක්ක මිශ්‍ර කරලා අපි හැඩ ගන්නවාදී. ඉතින් මම මෙතෙන්දී නිරෝෂිත සම්ප්‍රදාන උඩරට මනාලියක් විදිහට හැඩ ගන්නවා. ඒගේ හැටි විලාසිතාවේ පොඩි වෙනසක් කරා. බෑක් ඕපනින් එකක් දාලා පොඩි බෝරිචියක් දාලා තමයි මම නිරෝෂිකයේ හැටි විලාසිතාව නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් ඕගොන් පේන ඇති නිරෝෂිත මම රාම් බ්‍රදර්ස් ආයතනයේ ඉතාම ලස්සන සාරියක් තෝරගෙන තියෙනවා. සුදු පැහැ සහ සුදු වයිට් එක සහ රත්තරන් පැහැ අඩගන්න සාරියක්. ඉතින් මේ සාරිය ඇත්තටම උඩරට මනාලියට ඉතාමත් ගැලපෙනවා. මොකද ඒකේ ලස්සන බෝඩ් එකක් යනවා. සාරිය පුරාටම ලස්සන බෝඩ් එකක් යනවා. ඉතින් අපිට මේ බෝඩ් එක ලස්සනට පොටටත් නෙරියටත් එයාගේ පල්ලුවටත් විහිදෙච්ච විහිදිලා වැඩගම පල්ලුවක් තියෙන නිරෝෂිත සාරිය. මම හිතන්නේ චත්‍රිකා විශේෂයෙන්ම උඩරට මනාලියකට සුදුසු වෙන අර බෝඩ් ටිකක් මහත සාරියක් නේද? ඒ නිසා මේක විශේෂයෙන්ම සුවිශේෂ වෙනවා. ඇත්තටම මේක උඩරට ඒ සාරිය හැදගන්න මනාලියේ සිරුරේ ප්‍රමාණය අනුව එක වෙනස් වෙනවා. කුඩා මනාලියක් නම් අපි ගොඩාක් මහත බෝඩ් එකක් ගන්න හිමි බෝඩර්ස් වලට තමයි තෝරගන්නේ. ඉතින් නිරෝෂි කියන්නේ පිරිපුන් යුවතියක්. උස එහෙම යාගේ ටිකක් උස යුවතියක්. ඉතින් මෙතෙන්දි මට නිරෝෂිට හොඳට මේ මහත බෝඩර් එකක් හොඳට ගැලපෙනවා. ඉතින් ඒ වගේම උගන් පේන ඇති බෝඩර් එක හොඳටම වැඩ ගමන තියෙනවා. ඒ කියන්නේ සීක්වෙන්ස් එක ළඟ හොඳ හෙවි වර්ක් එකක් තියෙන මේ බෝඩර් එකේ ලස්සන. ඒ වගේම යාගේ පල්ලුවට විහිදලා යන පල්ලුවට ස්ටෝන්ස් ඒ වගේ සීක්වෙන්ස් බිගර් බීට්ස් ඒ වගේ ද්‍රව්‍යයන් යොදාගෙන ඉතාම ලස්සන වර්ක් එකක් යොදාගෙන තියෙන මේ සාරියේ. ඒ වගේ මම හිතන්නේ සංජීව්ටත් ඇති මේ සාරිය පිළිබඳව යමක් කියන්නට. මොකද මේ සාරි වර්ගය අපි කතා කරන්නේ. මේක ලේස් සාරියක්. මේ සාරිය හදලා තියෙන ස්ටෝන්ස් ස්පෙෂල් ස්ටෝන්ස් ස්වාර්සි ස්ටෝන් එකේ හදලා තියෙන්නේ. මේක මේ සනේ තනිකර ස්ප්‍රින්ග් විතරක් නෙවෙයි. වෙන විවිධ මේ කොටස් එකට ඇතුළු වෙලා තියෙනවා. ඒකයි මේ සාරිය ඇත්තට ලස්සනට පෙනෙන්නේ අපිට. පෙන්නේ. ගොඩක් වෙලාට මේක උඩරට මනාලියකටම සුදුසු සාරියක්. සුදුසු සාරියක්. කියන්නේ ඒ විදිහේ සාරිස් අපි තෝරලා ගේනවා. උඩරට මනාලියට හරියන විදිහට ලස්සන සාරිස් අපි තෝරලා ගේනවා. තෝරලා ගේනවා විතරක් නෙවෙයි අවශ්‍ය නම් අපි මේ විදිහට හදලා දෙනවා නේද? ඔව්. අනිවාර්යයෙන්ම හදලා දෙනවා. ඔව් චත්‍රිකා කතා බහ කරමු අපි ඇයිගේ ලස්සන කොණ්ඩ මෝස්තරයක් පෙනෙන්නට තියෙන විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි. ඇයි ඉතාම චාම් මනමාලියක්. මම හිතන්නේ මනමාලියක් උනාම විශේෂයෙන් තිබිය යුතු දෙයක් තමයි. ඒක තමයි විශේෂයෙන් මනමාලියක් ගෙන් දිස්සෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මනමාලියක් උදාට අඳන්නේ ඇගේ ලස්සන ඉස්මතු වෙන්න. ඒක හඳුනා ගන්නට පුළුවන් වෙන්න. ඉතින් මම මෙතෙන්දී නිරෝෂිත සම්ප්‍රදානුකූල උද්ගත කොණ්ඩා මෝස්තරේ බෙල්ලට කරලා බැඳලා දාලා තියෙනවා. ඉතින් මල් වලින් යාගේ කොණ්ඩේ මම ගොඩාක් පහල නැහැ. ෆෝනක් අපිට දක්නට ලැබෙන මල් වලින් උණු පුරවලා තියෙනවා නේද? ඇගේ ලස්සන ඉස්මතු වෙනවා. ඉතින් ඒකින්ද මම ෆෝනක් ඉස්මතු තුනක් පාවිච්චි කරලා බඩ්ස් වලින් ස්පික්ස් කොණ්ඩේ තැනට යොදාගෙන තියෙනවා. ඒ වගේම ඇගේ කොණ්ඩේ ආභරණයත් මම 3 තැල්ලක් පාවිච්චි කරලා තියෙන නිරෝෂිත සුදු ගල් අල්ලපු. මොකද යාගේ සාරියකේ සුදු සර්ස්කි ස්ටෝන්ස් තියෙනවා. ඉතින් මේ ස්ටෝන්ස් ඔල් එකේ ඉහළදී එහෙම හරිම ඉතාමත් ලස්සනක් දෙනවා. ඉතින් ඒකට ගැලපෙන්න මම යාගේ කැන්ඩල් සෙට් එකට සුදු ස්ටෝන්ස් මික්ස් වෙච්ච කැන්ඩල් සෙට් එකක් තමයි පාවිච්චි කරේ රත්තරන් පැහැ දෙක. මම හිතන්නේ සාමාන්‍යයෙන් රාම් බ්‍රදර්ස් ආයතනයෙන් අපිට ජුවෙලරිස් මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. මේ උඩරට ආභරණ කටලත් මිලදී ගැනීමට හැකියාවක් උඩරට ආභරණ දෙන්නට හැදෙලම නැහැ. ඉදිරියේදී ගෙන්නන්නට බලාපොරොත්තු වෙනවා.
අපි තවත් සූදානම් කරගෙන ඉන්නවා මේ මනාලිය විතරක් නෙවෙයි පුංචි විරාමයක් අරගෙන ඉදිරි මනාලිය ටික ආරම්භ කරමු. අද දවසේ හැඩ ගන්වාගෙන ඇවිදලා තියෙනවා. අපි ඒ විතර දැන් යොමුන්නට සූදානම් වෙන්නේ. හොඳයි. චත්‍රිකා අපි කතා කරමු මේ මනමාලිය පිළිබඳව. ඒකෙත් බොහෝ විශේෂත්වයක් වෙනවා මම හිතන්නේ කතා බහ කරන්න කොණ්ඩේ පිළිබඳව ඒ වගේම සාරිය පිළිබඳව මේ මනාලියව මම හැද ගන්නවා තියෙන පහතරට මනාලියක් විදිහට මෙතෙන්දි මම යාට පල්ලෙහාට කරමු දැන් ගොඩක් විලාසිතා කළා තියෙනවා පල්ලෙහාට කළා දාන කොණ්ඩා විලාසිතා. ඉතින් මම ඒ විදිහට යාට පැත්තට පීරලා වැඩි ආකාරයට කොණ්ඩේ සකස් කරලා තියෙනවා ඉස්සරහා කොණ්ඩේ. ඒ වගේම පිටිපස්සේ කොණ්ඩේ කර්ල්ස් කීපයක් විතරක් යොදාගෙන ඒකත් ඉතාමත් charm කොණ්ඩා මොස්තරයක්. එයාගේ සාරනේ කතා කරලා තියෙන මම හිතන විශේෂම අපිට නිල් පැහැයක් පේන්නට දක්වන. ගොඩක්ම රෝස ඔයාට නිල් පැහැයක් පේන ස්ටෝන්ස් වර්ක් එක. heavy work එකට මේ සාරිය ඉතාමත් විශේෂයි. මොකද ශිෆෝන් සාරියකකට පල්ලුවට net එකක් මික්ස් වෙච්ච සාරියක් තමයි මේ සාරිය. ඉතාමත් ලස්සන සාරි එකක්. මේකෙදි අපිට රෝස පැහැ සීක්වින් වලින් සීක්වින් සහ ස්ටෝන්ස් වලින් අද ගමා තියෙනවා මේ සාරි එක. ඉතින් රෝස පැහැත් එක්කම නිල් පැහැ විවිධ පැහැ mother of pearl shine එකත් එක්ක ස්ටෝන්ස් එතකොට සීක්වින්ස් වැඩි දම්මා තියෙනවා ශිෆෝන් වර්ගයේ සාරි එකක් net එකකුත් මික්ස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ සාරි එකක් ගත්තාම ඇත්තටම අර ඉන්දියානු මනාලියකට එයාට ඉතාමත් සැහැල්ලු බවක් පේනවා ඒ සාරි එකෙන්. මොකද අර එයාගේ පල්ලුව විවිධ පේනවා. එතකොට එයාට ඒකෙන් ඉතාමත් සැහැල්ලු බවක් ලැබෙන එයාගේ ඉවරෙච්ච පෙනුමට. ඒ වගේම අපිට මේ වෙලාවේ ආභරණත් හොඳින් දිස් වෙනවා. මම හිතන්නේ රාම් විලාසිතා වලින් අපි රාම් බ්‍රදර්ස් වෙතින් මිලදී ගත්තේ වෙන්නට ඕන. ඔව් ඒක තමයි තියෙන විශේෂත්වය. මේ අපිට ඕනෑම දෙයක් ඕනම එකකට ගියාම ඕනෑම දෙයක් ආභරණද සාරිද ඒ සියල්ලම රාම් බ්‍රදර්ස් ආයතනයේ හොඳ තෝරා ගැනීමක් තියෙනවා. ඉතින් ඇත්තටම සාරි බලද්දි දැන් ඔබෙන් පේනවා ඇති දැන් මම මෙතෙන්දි නිරෝෂිත හැද ගන්නපු සාරියයි එතන පෙන්නපු සාරිය හත්පසෙම වෙනස්. ඔව්. හොඳ තෝරා ගැනීමකට යන්න පුළුවන් ඕන කෙනෙක් ගියාම විශාල සාරි කලෙක්ෂන් එකක් තියෙනවා රාම් බ්‍රදර්ස් ආයතනයේ. ඉතින් අපිට තමන්ගේ අවශ්‍යතාවයට සරිලන සාරි එකක් රාම් බ්‍රදර්ස් ආයතනයේ තෝරා ගන්න අපහසු වෙන්නේ නැහැ. හොඳයි. මම හිතන්නේ තවත් පුංචි විරාමයක් අරගෙන අනතුරු මනාලියත් පිළිබඳව කතා කරන්න චතුරිකාතින්ම හැඩගැන්වුණු. චතුරිකා ඔව් මේ මනාලියට මම රතු පැහැති සාරියක් මොකද මේ දෙවනි ගමනට සූදානම් වෙච්ච මනාලියක් මම රතු පැහැති සාරියක් තමයි තෝරගත්තේ. මේ සාරියත් ඉතාමත් විශේෂ සාරියක්. මොකද මේකේ ලස්සන කට් වර්ක් එකක් තියෙනවා. ඉතින් අපිට ඒ වගේ සාරි මිලදී ගන්න ලැබෙනවා බොහොම අඩුයි නේද? ඒ කියන්නේ ඒ දෙසාරි ගෙන්නනවා අඩුව. සාමාන්‍ය අපි ඒ දෙසාරි ස්පෙෂල් ඕඩර් දීලා අදලා ගේනවා. ඔව් ඉතින් රාම් බ්‍රදර්ස් ආයතනයේ මේ වගේ සාරිත් අපිට මිලදී ගන්න පුළුවන් ඉතාම ලස්සනයි. උඩරට මනාලියට එයාගේ ලස්සන වැඩියෙන් උපනංගන සාරියට මේ සාරිය ලස්සන කට් වර්ක් එකක්. මේ වගේ සිරුරකට මේ වගේ සාරියක් උචිත වෙන්නේ. මේකෙදි ඔයාට පේනවා ටිකක් මහත බෝඩර් එකක් තියෙනවා. ඉතින් ටිකක් උස යුතයක තමයි ඔක ගැලපෙන්නේ. මහත බෝඩර්ස් විතරක් නෙමෙයි මම දැකලා තියෙන රාම් බ්‍රදර්ස් ආයතනයේ ඔය වගේ පොඩි බෝඩර්ස් එක්ක යන කට් වර්ක් සාරීස් පවා තියෙනවා. හොඳයි. ඒ සාරිය ගැන කතා බහ කරනකොට අපේ අතේ මෙතන තියෙන සාරි කීපයක්ම ඔබට පෙන්වන්නට සංජීවිත අවස්ථාවක් තියෙනවා පෙන්වන්න ජයග්‍රහණය කරනවා MH පෙරේරා බණ්ඩාරවැල්ල ඉඳලා ඔබ ජයග්‍රහණය කරනවා ප්‍රතිපත් ජයග්‍රහණය. ඔබට අවස්ථාව තියෙනවා මේ සතියේ පැනේ සඳහන් කරන්නට. අපි අහමු නිරෝෂයට මම තෝරගෙන තියෙන සාරිය වැඩ දන්වන්න පාවිච්චි කරපු එක ද්‍රව්‍යයක් නම් කරලා යන්න. ඉතාමත් පහසු පෙන්වන්න. පහසු. හොඳයි. ඒ ප්‍රේමයේ පිළිතුරු මෙන්න මේ ලිපිනයට එවුවොතින් රාම් සාරි විලාසිතා පැනේට පිළිතුරු රාම් බ්‍රදර්ස් පෞද්ගලික සමාගම අංක 140 කෙලින් වීදියේ කොළඹ 11 ලිපිනයට එවුවොතින් ඔබට හැකියාව තියෙනවා නිර්මාණශීලී පිළිතුරක් හෝ තැපැල්පත් ජයග්‍රාහකයෙක් වන්නට මේ සතියේ. එහෙමනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා චත්‍රිකා ජයවර්ධනත් ඒ වගේම සංජීවටත් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා රාම් සාරි විලාසිතා පිළිබඳව කතා බහ කිරීම සම්බන්ධයෙන් ආයතන කියලා ඔබට සමතන ආරාධනා කරන ඔබට නැදී ඉන්නේ කියලා චාතික නාලිකාවත් එක්ක.